ගොඩක් සතුටුයි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් ඔබව හමුවීමට අවස්ථාවක් ලැබීම ගැන. හුඟක් දෙනෙක් ඇහැව්වා මගෙන් ඒ විටමින් වර්ග ප්‍රෝබයොටික්ස් පාවිච්චි කරන ආකාරය. කොයි වෙලාවටද ගන්න ඕන, ඊළඟට කොපමණ ගන්න ඕනද, කොච්චර කාලයක් ගන්න ඕනද, බෙහෙත් එක ගත්තට කමක් නැද්ද වැනි ඔන්න වගේ ප්‍රශ්න. ඇත්තටම ඒවා ඇසිය යුතු ප්‍රශ්න, පිළිතුරු ලැබිය යුතු ප්‍රශ්න. මොකද නිසි පිළිවෙත් අනුගමනය කරලා ගත්තේ නැත්නම් ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නරක ප්‍රතිඵල පවා ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා අද වීඩියෝ එකෙන් මම මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා අලුත්ම පර්යේෂණ තුලින් සොයාගත්තු පිළිතුරු. ඊටමත් ප්‍රයෝජනවත් පිළිතුරු ඉවසීමෙන් අහලා ඉගෙනගෙන ක්‍රමානුකූලව භාවිතා කරලා විටමින් සහ ප්‍රෝබයොටික්ස් ගැනීමේ උප්පරම ප්‍රතිඵල ලබා ගන්න, නරක ප්‍රතිඵල වළක්වා ගන්න. එක බටහිර බෙහෙත් සමග විටමින් වර්ග නොගත යුතුයි. බෙහෙත් කිව්වහම දියවැඩියා වැනි රෝගවලට දෙන බෙහෙත්, ඒ වගේම වේදනානාශක බෙහෙත්, මේ සියල්ලම ඇතුළත්. බෙහෙත් සහ විටමින් එකට මිශ්‍ර වීමෙන් නරක ප්‍රතිඵල ඇති විය හැකියි. සමහර නරක ප්‍රතිඵල තමයි බෙහෙත් වල තියෙන ඵලදායක බව අඩුවීම, ඊළඟට විටමින් වල තියෙන ඵලදායක බව අඩුවීම, බ්ලඩ් ප්‍රෙෂර්, ඒ වගේ දේවල් වැඩි වීම මෙන්න මේ වගේ නරක ප්‍රතිඵල. උදාහරණයක් වශයෙන් දියවැඩියාවට දෙන මෙට්ෆෝමින් සමග විටමින් B ගත්තාම විටමින් B වල ඵලදායක බව අඩු වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කිසිසේත්ම මේ රෝග තියෙන අයට විටමින් ගන්න හොඳ නැහැ කියන එක. දියවැඩියාව, බ්ලඩ් ප්‍රෙෂර් වැනි තියෙන මේ වගේ රෝග තියෙන අය විටමින් ගන්න එක ඇත්ත වශයෙන්ම හොඳයි, ප්‍රයෝජනවත්, අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි බෙහෙත් සමග එකට මිශ්‍ර කරන්න හොඳ නැහැ. විද්‍යාත්මක ශාස්ත්‍රයේ පිළිගත්තු සම්ප්‍රදාය තමයි බෙහෙත් වර්ග අරගෙන පැය 2කට පසුව හෝ ගැනීමට පැය 2කට පෙර විටමින් වර්ග ගත යුතු බව. හැබැයි ප්‍රෝබයොටික්ස් වේදනානාශක සමග ගත්තර ප්‍රශ්නයක් නැහැ කියලා පිළි අරගෙන තියෙනවා පොදුවේ. ඒත් ඔබ වෙනත් බටහිර බෙහෙත් වර්ග ගන්නවා නම් විටමින් ගැනීමේ ක්‍රමයම අනුගමනය කළ යුතුයි ප්‍රෝබයොටික්ස් ගන්නකොට. පැහැදිලිනේ? 2. විටමින් C සහ B වෙනම ගන්නවා නම් කෑම සමග හෝ හිස් බඩ ගත හැකියි. හිස් බඩ අරගෙන බඩේ දැවිල්ලක් ඇති වෙනවා නම් කෑම සමග ගන්න. කෑමක් නොමැතිව වතුරත් එක්ක ගත්තට ඵලදායක භාවයේ අඩුවක් ඇති වෙන්නේ නැහැ. මේ විටමින් 2 කියන්නේ B විටමින් වර්ග 8යි, විටමින් C1යි. මේවට කියන water soluble කියලා. ඒ කියන්නේ ඇඟට ඇද ගන්න කෑමක් අවශ්‍යම නැහැ. වතුරේ දිය වෙලා ඇඟට ඇද ගන්නවා. දිනපතා උදේ හවස විටමින් C 500 mg ගැනීම වඩාත් හොඳයි කියන එක තමයි අද පොදු පිළිගැනීම. B ප්‍රමාණය වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. වැඩි ප්‍රමාණය ඇඟ ස්ටෝර් නොවි පිට වෙන නිසා. සමහරු බයොටින් ඊළඟට B12 වැනි විටමින් වර්ග මේ රෙකමෙන්ඩ් කරලා තියෙන ප්‍රමාණයට ගොඩක් වැඩියෙන් ගන්නවා. ඒත් නරක ප්‍රතිඵලයක් ඇති වෙලා නැහැ පොදුවේ. මම කියන්නේ සීමාවක් තියෙන ඕනෑම දෙයක, හැම දෙයකටම. නමුත් පොදු පිළිගැනීම තමයි වකුගඩු රෝග, ඒ වගේම මාරාන්තික පිළිකා රෝග වැනි රෝග නැත්නම් B සහ C සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගත්තට අගුණයක් නැහැ කියන එක. 3. මල්ටිවිටමින් කෑම සමග ගත යුතුයි. මොකද water soluble, fat soluble දෙවර්ගයේම විටමින් මෙතන තියෙනවා. දවසකට එකපාරක් පමණක් ගන්න මල්ටිවිටමින් එකක් නම් උදේවරුේ ගන්න එක වඩා හොඳයි කෑම සමග. කෑම සමග කියන්නේ විටමින් පෙත්ත හෝ කරල කෑමත් සමග බඩේ දී වෙන්න ඕන සම්පූර්ණ ඵලදායකත්වය වෙනුවෙන්. කෑමට පෙර හෝ කෑම ගන්න අතරේ මල්ටිවිටමින් එක ගන්නවා නම් තමයි වඩා හොඳ. ඊළඟට මල්ටිවිටමින් හැමදාම මුළු ජීවිතේම ගත යුතුයි. හැමදාම කෑම කනවා වගේ හැමදාම මල්ටිවිටමින් එකත් ගන්න ඕන. මොකද කෑමෙන් පමණක් ඇඟට අවශ්‍ය පෝෂ්‍ය ගුණය ලැබෙන්නේ නැති නිසා. අනික තමයි හොඳම විටමින් එක තමයි whole food multivitamin. ඒ කියන්නේ එළවලු, ශාක, පළතුරු ආදියෙන්, nuts ආදියෙන් හදන ඒවා. මේව ගණන් වැඩි. සමහර විට ලංකාවේ හැමදෙනාටම ගන්න බැරි වෙන්න පුළුවන්. ඒවා ගන්න නැත්නම් සාමාන්‍ය මල්ටිවිටමින් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. 4. විටමින් D උදේවරුේ මේදේ සහිත, ඒ කියන්නේ fatty food කියන්නේ ඒව සමග ගත යුතුයි. ඒ වගේම විටමින් K, කැල්සියම් සහ මැග්නීසියම් සමගත් ගත යුතුයි. මේදේ සහිත කෑම කියන්නේ පිරිසිදු පොල් තෙල් තේ හැඳි භාගයක් පමණ සමග. එහෙම නැත්නම් ඔය නට්ස් වර්ගයක් සමග, කජු, ආමන්ඩ්, රටකජු වැනි. උදේ ගත යුත්තේ හවස ගත්තොත් නින්දට බාධාවක් විය හැකි නිසා.
මේදේ සහිත කෑම සමග විටමින් D ගත යුත්තේ ඇඟට ඇද ගැනීම පහසු කරන නිසා. මැග්නීසියම් සහ K සමග ගත යුත්තේ ඒ හේතුව නිසාමයි. කැල්සියම් සමග විටමින් D ගත යුත්තේ විටමින් D ප්‍රොසෙස් කිරීමට. කැල්සියම් අවශ්‍ය නිසා. අද පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ කැල්සියම් නැතුව විටමින් D ගත්තොත් ඇඟේ ඇටවල තියෙන කැල්සියම් පවා ඇදලා ගන්නවා කියලා විටමින් D ප්‍රොසෙස් කිරීමට. ඒ අනුව කැල්සියම් නැතුව විටමින් D ගැනීම දීර්ඝකාලීන වශයෙන් අස්ථි දුර්වල වීමට පවා හේතු වෙනවා. 5. විටමින් D කොපමණ කාලයක් කොපමණ ප්‍රමාණයක් ගත යුතුද? මේ ප්‍රශ්නෙට පිළිතුරක් පැහැදිලිවම දෙන්න බෑ. ගන්න ප්‍රමාණයත් කාලයක් තීරණය වෙන්නේ කොපමණ අඩුද ඇඟේ කියන කාරණය මත. විටමින් C සහ B වගේ නෙවෙයි විටමින් D ඇඟේ තැම්පත් වෙනවා. අධික ලෙස වැඩි වුණොත් අධික ලෙස වැඩි වුණොත් නරක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. හොඳම දේ තමයි ටෙස්ට් කරලා අඩු නම් ගන්න පටන් ගන්න එක. සාමාන්‍යයෙන් 2000 IU international units මාස 3ක් පමණ ගත්තොත් එක්තරා ප්‍රමාණයකට වැඩි වෙනවා. හොඳම දේ තමයි නවත්තලා චෙක් කරලා බලලා ආයසරයක් සාමාන්‍ය ප්‍රමාණයට ඇවිල්ලා නම් 2000 IU සතියකට 3 වතාවක් පමණ දිගටම ගන්න වෙනවා මුළු ජීවිතේම නියම ප්‍රමාණය ලේවල තබා ගැනීමට මේන්ටේන් කිරීමට. 6. ප්‍රෝබයෝටික්ස් ගත යුතු වේලාව සහ කාලය. වඩාත්ම හොඳයි ප්‍රෝබයෝටික් එක උදේ හිස් බඩ ගන්න එක. ගොඩාක් රස්නේ නැති වතුරක් සමග. මොකද තද රස්නේ වතුරට බැක්ටීරියා මැරෙනවා. සාමාන්‍ය වතුරත් එක්ක ප්‍රෝබයෝටික්ස් ඉක්මනට ආමාශය පසු කරගෙන බඩවැල් වලට යනවා. ගිහින් තැම්පත් වෙනවා. කෑම එක්කලා ගත්තොත් බැක්ටීරියා ආමාශයේ ගොඩක් වෙලා රැඳෙනවා. කෑම දිරවීමට ග්‍රන්ථීන්ගෙන් ආමාශයට මුදාහරන එන්සයිම් වල සැරට ප්‍රෝබයෝටික්ස් වල තියෙන සජීවී බැක්ටීරියා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසායි කෑම සමග ප්‍රෝබයෝටික් සාමාන්‍යයෙන් නොගත යුත්තේ. මම එක වීඩියෝ එක පෙන්වලා දුන්නු ආකාරයට ගෙදර හදාගන්න ප්‍රෝබයෝටික්ස් මේස හැඳි දෙකක් පමණ දිනකට දවල් වරුවේ ගන්න එක වඩා හොඳයි කෑම රහිතව. ප්‍රෝබයෝටික්ස් සහිත යෝගට් එකක් වුණත් ඒ විදිහටම ගන්න එක හොඳයි. ඉතින් මේ ප්‍රෝබයෝටික්ස් සදාකාලිකව ගන්න ඕනද? මෙන්න මේකයි පිළිතුර. සමහරුන්ගේ බඩවැල් වල පිටින් ගන්න ප්‍රෝබයෝටික්ස් වැවෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ප්‍රෝබයෝටික්ස් කොලනීස් හදාගන්න වැඟ ඇතුලේ. ඒ සමහරුන්ගේ එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි අඩුම වශයෙන් සතියකට දින 4ක්වත් ප්‍රෝබයෝටික්ස් දිගටම ගන්න එක. පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා එහෙම ගත්තට හානියක් නැහැ කියලා. 7. ග්ලූටතියෝන් පෙති විටමින් C සමග ගත යුතුයි. මම මීට පෙර වීඩියෝ එක පෙන්වලා දීලා තියෙනවා. සම සුදු කර ගැනීමට ග්ලූටතියෝන් ඉන්ජෙක්ෂන් ගන්න එක භයානක වුණාට පෙත්තක් හෝ කැප්සියුල් එකක් ගත්තට කමක් නැහැ කියලා. ඒක ගත යුත්තේ විටමින් C සමග හිස් බඩ හෝ ඉතාමත් සුළු කෑම ප්‍රමාණයක් සමග. එතකොට තමයි දෙකේම ඵලදායක බව ඇඟට උරා ගැනීමේ ඵලදායක බව ඉහළම මට්ටමකට එන්නේ. 8. ඔමේගා 3 කියන්නේ ෆිෂ් ඔයිල් හෝ පැලැටි වලින් හදන ඔයිල් ඕනම වෙලාවක ගත හැකි. හැබැයි ෆැටි ෆුඩ් සමග කියන්නේ නට්ස් වැනි දේවල් සමග මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ගත්තොත් ඇඟට ඇද ගැනීමේ ශක්තිය වැඩි. සමහර බෙහෙත් වර්ග සමග ඔමේගා 3 ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලේවල ඝන බව අඩු කරන බ්ලඩ් තිනර්ස් වර්ෆරින් ඇස්පිරින් වැනි බෙහෙත් වර්ග සමග ඔමේගා 3 ගන්න එක හොඳ නැහැ. මම හිතනවා විටමින් සම්බන්ධ ඔබ ඇසූ ගොඩාක් ප්‍රශ්න වලට අද මේ වීඩියෝ එකෙන් මම පිළිතුරු දුන්නා කියලා මේ කිව්ව විදියට කටයුතු කරලා විටමින් භාවිතා කිරීමේ සහ ප්‍රෝබයෝටික් භාවිතා කිරීමේ උපරිම ඵලය ලබා ගන්න. ඔබට සම්මා සම්බුදු සරණයි.